බුද්ධ දේශනාවේ තියෙනවා නිරේ කෙනෙක් ඉපදුනොත් එහෙම ආය මිනිසෙක් වෙනවා කියන එක ලේසි නෑ. අවුරුදු කෝටි ගණන් නිරේ. අවුරුදු කෝටි ගණන් නිරේ ඉන්න කෙනෙක් පෙර පිනකට අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් ඒ ඉපදිලා ඒ දරුවා ඉපදුන ගමන් මේ අම්මා පැනල් රෙද්දකට දරුවා ඇරන් පපුවට තුරුල් කරගෙන කිරිපොවනවා. අවුරුදු කෝටි ගාණක් ගින්දරෙන් වෙලුණ යමපල්ලෝ ඇනපු ලෝදියේ තැඹුණ ශරීරයේ පැනල් රෙද්දෙන් එතුවේ අම්මා. කටට වැහුණ ලෝදිය කටට දාම්පු ගිනිගොලි අවුරුදු කෝටි ගාණක් ගිල හිටපු කෙනෙකුගේ කටට ඉස්සෙල්ලාම අමා පැම්බිඳක් වගේ මව් කිරිපෙව්වේ අම්මා. ඒ අම්මගේ තාත්තගේ ණය දුවේ පුතේ ඔයාලට කවදාවත් කියවලා ඉවර කරන්න බෑ. අපායේ අපි හිටියා කියලා විශ්වාස කරන්න. තිරිසන් ලෝකෙත් අපි අවුරුදු ගාණක් හරකෙක් වෙලා නම් තනකොළ කකා ගාල්ලොඩ ගොම ගොඩේ හිටපු අපිට අම්මා කෙනෙක්ගේ බඩට ආවට පස්සේ පුළුන් රෙද්දකින් වඩාගෙන කටට මව් කිරි පෙව්වේ ඉඳුල් කට ගෑවේ අම්මා. ඔය අම්මලගේ තාත්තලගේ ණයෙන් අපිට නිදහස් වෙන්න බෑ. ඒ වගේම පින්වතුනි ඔබම හිතන්න ප්‍රේතාත්මයක කැහි හොටු සෙම සැරව අසූචි මල මුත්‍රා කකා හිටපු ආත්ම භාවයක් නා. කටින් පණුව වැටි ශරීරේ ගෙඩි දාලා කුෂ්ඨ දාලා ඇඟෙන් පණුව වැටි හිටපු ප්‍රේතාත්ම. අවුරුදු කෝටි ගානකින් අම්මා කෙනෙක්ගේ බඩට ආවට පස්සේ ඒ අම්මා තමයි පුළුන් රෙද්දකින් වඩා ගන්න. පපුවට තුරුල් කර ගන්න. කිරි බොනවා. කිරිබත් කවනවා. ඔය ණය ගෙවන්න පුළුවන්ද? දෙමව්පියන්ගේ අම්මා තාත්තා විශේෂයි කියලා දැනෙන්නේ නැහැ. තමන්ගේ අතින් අම්මා මැරුණොත් එහෙම චෛත්‍ය 84000ක් හැදුවත් ඊළඟ ජීවිතේ දෙව්ලෝ යන්න බෑ. අපායම යනවා. තමන්ගේ අතින් තාත්තා මැරුණොත් එහෙම මේ මුළු ලෝකෙම මිනිස්සු රහත් වෙලා ඉන්නවා නම් ඒ රහතන් වහන්සේලා ඔක්කොටම දානෙ දුන්නත් ඊළඟ ජීවිතේ අපාය යන එකෙන් බේරෙන්න බෑ. අම්මට කරන දේ තාත්තට කරන දේ ඉච්ඡර විපාකයි.